යට මහ පොළොව මත උදාර සංස්කෘතියකට උරුමකම් කියන අපි ඒ සංස්කෘතියේ මහා මංගල්‍ය ආසන්නට පැමිණලා තිබෙන්නේ. ඉතින් සවිදු ඔයා දන්නවා සිංහල අලුත් අවුරුද්ද කියන්නේ මොකක්ද කියලා? ඔව් අක්කේ. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අසිරිමත් ජාතික හා සංස්කෘතික උත්සවයක්. ඉතින් සෑම වසරකට වරක් මුදාවන මේ සිංහල අලුත් අවුරුද්ද අප කාගේ ජීවිත අලුත් කර ගැනීමට කදිම අවස්ථාවක්. එහෙම නේද අක්කේ? ඔව් මල්ලි. ඉතින් අක්කේ ඔයා දන්නවද සිංහල අලුත් අවුරුද්දට කියන තවත් නම් රාශියක් තියෙනවා. ඒ මොනවද කියලා? ඔව් සවිදු අලුත් අවුරුද්ද සැමරුම සූර්ය මංගල්‍ය බක් මහා මංගල්‍ය කෝණ මංගල්‍ය ආදී වශයෙන් අපේ සිංහල අලුත් අවුරුද්ද හඳුන්වනවා. ඉතින් සවිදු ඔයා දන්නවද සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්නේ කොහොමද කියලා? ඔව් අක්කේ. සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්නේ සූර්යයා මීන රාශිය සිට මේස රාශියට ගමන් කිරීමෙනුයි. අලුත් අවුරුදු සමය තුල දැකිය හැකි පක්ෂියෙක් තමයි කොහා කියන්නේ. ඉතින් සවිදු ඔයා දන්නවද අලුත් අවුරුද්දට පිපෙන සුවිශේෂී මල් වර්ගයක් තියෙනවා? ඔව් අක්කේ. මේ දවස්වල හැම ගහකම වගේම රතු පාටින් පිරීලා තියෙන එරබදු මල් නේද? ඔව් මල්ලි. ඒ වගේම තමයි අලුත් අවුරුද්ද ළඟ එන නිසා ගෙවල් දොරවල් පිරිසිදු කරනවා, කැවිලි පෙවිලි හදනවා, අලුත් ඇඳුම් ගන්නවා, හැමෝම සහයෝගීත්වයෙන් වැඩ කරනවා. ඉතින් සවිදුවා කියන්නකෝ බලන්න සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව දන්න දේවල් ටික. ඔව් අක්කේ. සිංහල අලුත් අවුරුද්දේ ලංකාවාසී සියලු දෙනාම වැඩ කරන්නේ එකම නැකතේ එකම මොහොතට නේද අක්කේ? ඔව් මල්ලි. ඒ වගේම පැරැන්නන් සිට පැවතෙන ජන ක්‍රීඩා පංචකෙලිය, ඔලිද කෙලිය, ඔන්චිලි වාරම්, රබන් කැසීම් වැනි සුවිශේෂී අංගයන්වල අපි යෙදෙනවා. එහෙම නේද සවිදු? ඔව් අක්කේ. ඉතින් අපේ කතා බහත් ඉවර නිසා අපි යෙදෙමු අවුරුදු කාලයේ ගයන රසවත් ගීත පෙළකට. මෙහි විශේෂත්වය තමයි මේවා ගායනය වාදනය කරන්නේ අපේම පාසලේ සිසුන් වීම. Kata
අද අපේ පුංචි අවුරුදු වැඩසටහන මෙතනින් නිමා වෙනවා. ගිරිතලේ ගම ජාතික පාසලේ අපි ඔබ සැමට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.